ආයුබෝවන් හරිම ට්‍රැවල් හරිම වෙදර් ලංකාවේ ජීවිත දේපල වසර කීපයක් තිස්සේ පේරාදුන් හරිම වෙදර් වෙතින් මෙන්න තවත් සුපිරිම අලුත්ම වැඩක් හරිම ට්‍රැවල් ලංකාවේ අස්ලක් මුල්ලක් නෑර හැම පාරක්ම කවර් කරන පේජ් එක YouTube channel එක හරිම ට්‍රැවල් මෙන්න පළවෙනි වීඩියෝ එක මේ අපි එන්නේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ඉඳලා පොළොන්නරුවේ හතමුණ පාරෙන් පොළොන්නරුව කදුරුවෙල දෙසට පෙන්වන්න යන්නේ ලංකාවේ අංක 1 වීමෝල් සංකීර්ණය කවුරුත් දන්න කවුරුත් ලංකාවම නෙවෙයි ලෝකෙම දන්න අරලිය සහල් නිෂ්පාදනාකාරය අරලිය සහල් මෝල බලා ගන්න පාර අයිනට පේන විදිය සුපිරියර පොඩ්ඩක් ෂේකි තමයි වීඩියෝ එක ගණන් ගන්න එපා කවුරුත් මේවා පෙන්නලා නෑ මේ පෙන්නන්නේ පළවෙනි වතාවට හරිම ට්‍රැවල් වෙතින්ම පමණයි ෆලෝ කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා මෙන්න මේ පෙන දෙපස වැසි කාලයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැහි කාලයට දෙපැත්තම යට වෙලා මේ පාර සම්පූර්ණයෙන්ම යට වෙන කාලෙකුත් එනවා දවස් කිහිපයකට විශේෂයෙන් මතක් කළ යුතුමයි තවත් මීටර 100ක් 200ක් පමණ ගියාට පස්සේ මෙම කුඹුරු යාය අවසන් වෙනවා අරලිය සහල් පිටා තිබෙන්නේ දකුණු පස මේ රෙකෝඩින් එක කරන්නේ තද අවුව තියෙන දවසක උඩට පැහැදිලිව තියෙනවා අප ඉදිරියේදී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර මේ විදිහට ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. පාරක යනකොට දෙපස තියෙන වැදගත් ස්ථාන පාරවල් මේ සම්බන්ධයෙන් ඔබට වීඩියෝ එක අතරේ විස්තර අපි ලබා දෙනවා. තව ටිකයි කිව්වා වගේ මේ යන්නේ හිඟුරක්ගොඩ පැත්තේ ඉඳලා පොළොන්නරුවට හතමුණ පාරෙන් අන්න තියෙනවා සයිලෝ කවුරුත් කතා කරන ඩාඩ්ලිගේ සයිලෝ ටික මේ 20ක් විතර ඔකේ තියෙනවා කියලා තමයි කියන්නේ පාරට පේන ප්‍රධානම අති විශාලව 5ක් පමණ මේ තියෙන ප්‍රධාන තාප්පය අරලි සහල් ප්‍රධාන ආයතනේ අර කවුරුත් කතා කරන ඔන්න ලොරි යාඩ් එක ඇතුළට දාන්න බෑ සිකියුරිටි ඉන්නවා ලොරි වනලා තියෙනවා වනලා අන්න වීපට උප ට්‍රැක්ටරයක් මෙතන අස්සනු නැල්ල කාලෙට පෝලිමට වී වනලා මේ තියෙන ඩල්ලි සහල් ආයතනය මෙතනම ලංකා බැංකුවේ ATM එකක් තිබෙනවා මේ වම් පස මේ ප්‍රදේශයේ කවුරු ගමන් කරනවා නම් ඔවුන්ට ප්‍රයෝජනයක් වේවි ඔන්න රතු බස් එක ඔන්න හිටන් හුටන් නැත්නම් ඩඩ්ලිලාගේ ගම කියන ඇතුමල් පිටිය ප්‍රධාන නගරය තමයි මේ තවත් මීටර 100කින් පමණ පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන ඇතුමල් පිටිය හන්දිය ප්‍රධාන හන්දිය මෙතන වම් පැත්තේ තියෙනවා IOC පෙට්‍රල් ෂෙඩ් එකක් ක්‍රමයෙන් අපි යනවා පොළොන්නරුව දෙසට